ආයුබෝවන් සිළුම දෙනාට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාර උසස් පෙළ ලියන දරුවෝ ඉන්නවා. තාමත් විෂය කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා නැහැ. ඒ වගේම සමහර ළමයි ඉන්නවා විෂය කොටස් ටික ආවරණය කරලා ඉවරයි. මේ මාසේ කොහොමද වැඩ ටික කරන්නේ? ඉතින් ওই දෙගොල්ලම දිහා බලලා මම හිතුවා ওই දෙගොල්ලටම A3ක ප්‍රතිඵලයක් ගන්න. මගේ විෂය විතරක් නෙමෙයි ඈ. A3ම ඒ කියන්නේ විෂයන් තුනට අදාළවම ඒ තුනක් ගන්න මොන වගේ ප්ලෑන් එකක්ද කරන්න ඕනේ. මේ ප්ලෑන් එක ඇවිල්ලා මම A level වලට කරපු ප්ලෑන් එකක්. මම හිතනවා ඒ නිසා ගොඩක් ළමයින්ට A level කරන ළමයින්ට මේ කියන පැහැදිලි කිරීම ගොඩක් අවශ්‍ය වෙයි කියලා. දැන් ඒක වෙන්නේ මෙහෙමයි. මම ඒ තුනක් ගන්න දැන් ඔයාලට තව දවස් තියෙන්නේ මේ වීඩියෝ එක කරන දවසත් එක ගත්තොත් ඔයාලට දවස් 30යි තව අපිට දවස් 4ක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම එකතු කරාම දවස් 34ක් තියෙන ඔයාලට සම්පූර්ණයෙන්ම මහන්සි වෙනවා නම්. එතකොට මේ දවස් 34 කොහොමද ඔයාලා විෂය කොටස් ටික ආවරණය කරගන්නේ? හරි. මම මේ පැත්තෙන් ඔයාලට කොටස් දෙකකට මේක පැහැදිලි කරන්නම්. ඔයා විභාගෙට යන්න කලින් සම්පූර්ණයෙන්ම තියරි ටික ඉවර කරගෙන තියෙන්න ඕනේ. තියරි ටික සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන තියෙන්න ඕනේ. අනිත් එක තමයි පේපර් ටික. හරි අනිත් එක පේපර් ටික ඔයා ආවරණය කරලා තියෙනවා. පේපර්. දැන් පේපර්ස් ගත්තාම දැන් තියරි පේපර්ස් කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් පේපර්ස් ගත්තාම මෙතන මොඩල් පේපර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාස් පේපර් වෙන්න පුළුවන්. හරි. මොඩල් පේපරුයි පාස් පේපරුයි කියලා කොටස් දෙකක් මෙතනදී තියෙනවා. එතකොට දැන් තියරි මේ වෙනකොට ආවරණය කරගෙන නැති ළමයි ඉන්නවා නම් එයාලට පුළුවන් දැන් මගේ තියෙනවා අපේ කැරල්ල ප්‍රෝග්‍රෑම් එක යටතේ ඉදිරියේදී සම්පූර්ණයෙන් මම දවස් 30ක් ඇතුළත සිලබස් එක සම්පූර්ණයෙන්ම ආවරණය කරන වැඩපිළිවෙලක්. ඒක යටතේ හරි මොනවා හරි කමක් නැහැ. කොහොම හරි සම්පූර්ණ සිලබස් එක ඔයාලා ඉගෙනගෙන ඉවර වෙන්න ඕනි සහ පාඩම් කරලා ඉවර වෙන්න ඕනි. දැන් මේ වෙනකොට මේක සම්පූර්ණයෙන්ම තියරි මුලින් ඉඳන්ම ගියපු ළමයින්ට මේ සියලුම කොටස් ටික ආවරණය කරගන්න පුළුවන්. දැන් එයාලට තියෙන්නේ පළවෙනි ටියුට් එකේ ඉඳන් මේ මොහොත වෙනකන් තියෙන සියලුම ඉකෝන් වල මම ඉකෝන් වලට අදාළව මුලින්ම කියන්නම් සම්පූර්ණ තියරි ටික මේ දවස් 30ක් වෙන්න කලින් ඒ කියන්නේ තව දවස් 4ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. ඒ වගේම තමයි මේ වෙනකොට කවුරු හරි ආවරණය වෙලා නැත්නම් එයා කොහොම හරි අර යාළුවෙක්ගෙන් හරි ටියුට් එක ඉල්ලගෙන සම්පූර්ණයෙන්ම අවසාන මාසේ ඒ සම්පූර්ණ දේවල් ටික දවස් 4ක් ඇතුළත කරලා දාන්න. කරලා දාලා තියරි ටික ඉවර කරගන්න. ඉවර කරගෙන දැන් ඔයාලට මෙතන මොඩල් පේපර් කරන එකට වඩා මම හිතනවා පාස් පේපර් කරන එක ගොඩක් වටිනවා. ගොඩක් වටිනවා. මොකද විභාග පේපර් එකකින් නැවත ප්‍රශ්නයක් ඒමේ සම්භාවිතාවය වැඩි. ඒ වගේම විභාග පේපර් එකක් කරනකොට ඔයාට විභාග ආකෘතිය, ඒ කියන්නේ ඔයාලගේ විභාගෙට පේපර් එකක් එන්නේ යම්කිසි විදියකට ක්‍රමවේදයකට. ඒ ක්‍රමවේදය හරියට මෙතනදී ඔයාට අල්ලගන්න පුළුවන්. ඒ නිසා ඔයා විභාග පේපර් කරන එක තමයි වටින්නේ. ඔයාට තියෙන කාලයත් එක්ක. එහෙනම් මම මෙතනදී ඔයාලට කියලා දෙන්නම් දැන් විභාග පේපර් කරනකොට දැන් ඔන්න තියරිය මම කිව්වා මුලින්ම කරන්න ඕනේ ඒ තුනක් ගන්න නම් සම්පූර්ණ දවස් 4 ඇතුළත තියරි ටික ඉවර කරලා දාන්න එක විෂයක. දැන් මගේ විෂය. ඊට පස්සේ ඔයා ගන්න දැන් පළවෙනිදා දැන් මේ එන දවසේ ගත්තාම දැන් දවස් 4ක් කරලා ඉවර වුණාට පස්සේ ඊළඟ එන පළවෙනි දවස එදා ඔයා ඊට කලින් මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනි 2018 අවුරුද්දේ ඉඳන් 2025 අවුරුද්ද වෙනකම් මම නම් කියන්නේ ළමයින්ට 2018 ඉඳන් කරොත් ඇති කියලා. මේක 17 දක්වා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. 2018 අවුරුද්දේ ඉඳන් මේ එක පේපර් එකකින් 4 ගානේ එතකොට 18 19 20 අතන 25යි අවුරුදු 8ක් සෙට් වෙනවා. එතකොට මේ 18 19 20 21 22 23 24 25 අවුරුදු 8යි අවුරුදු 8ේම පාස් පේපර් එකකින් 4 ගානේ ඔයා print කරගන්න. මේක print කරනකොට ඔයාලා download කරගන්න වෙබ්සයිට් එකේ තියෙනවා A level paper වෙනම. ඒතර ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා තමයි download කරගන්න ඕනේ. නැතුව අර master guide එකේ හරි සතර හරි මොකක හරි තියෙන එකක් photocopy කරගන්න එපා. අනිත් එක master guide එකේ paper තියෙනවා කියලා සමහර ළමයි ඒකට හුරු වෙලා ඉන්නවා. ඒක කරන්න යන්නත් එපා. මොකද ඒක ඇතුලේ තියෙන්නේ දුඹුරු පාට කොළ. එතකොට ඒවා ඔයාට කවදා හරි දවසක හම්බ වෙන්නේ සුදු පාට කොළයක්. එතකොට අර සුදු පාට කොළවල තියෙන පාස් පේපර් වලට හුරුුනේ නැති ළමයාට අර දුඹුරු පාට වගේ කොළවල කරලා ගියාම ඒ ළමයාට එකපාරම එතන පේපරේ ලොකු ප්‍රෙෂර් එකක් එනවා. ලොකු බයක් එනවා. මේ වගේ පේපර් මම ඊට කලින් කරලා නැහැ. වකුරු හොයාගන්න බැරි වෙනවා. ඒතකොට මේ වගේ ප්‍රශ්න වලට ඔයාට මුහුණ පාන්න වෙනවා. අර මාස්ටර් ගයිඩ් එකේ තියෙන දුඹුරු පාට කොළයට ඔයා හුරු වෙලා ගියොත්. ඒක නිසා ඔයා ෆොටෝකෝපි කියන print out එකක් ගන්න මේ අර විදියට වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔය ඕන තරම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්ද එකකින් 4 ගානේ ඩවුන්ලෝඩ් කරගෙන ඒ ගෙදර ඒවා print කරගෙන තියාගන්න. තියාගෙන
ඔයා දැන් අර දවස් 4ක් දාලා සම්පූර්ණ නැත්නම් දවස් 4ට වඩා යනවා නම් සමහර විෂයන් වලට කමන්නේ සතියක් හරි ගිහිල්ලා ඊට පස්සේ එන දවස එදා ඔයා ඉස්සල්ලාම කරන්න ගන්න 2018 MCQ පේපර් එක. MCQ එක විතරයි ගන්න ඕනේ. MCQ පේපර් එක අරගෙන ඒක ළමයි පැය දෙකක් ඇතුළත හරි පැය දෙකක් ඇතුළත සුපිරියට ටයිම් තියලා කරන්න. එතකොට ඒක කරනකොටත් මම ළමයින්ට පොඩක් කෙටියෙන් කියන්නම් අර වටමය ක්‍රමයක් පාවිච්චි කරන්න. ඉස්සල්ලාම අංක එකට ඔයාට ලේසිම ප්‍රශ්න ටික කරන්න. ඒ කියන්නේ දැන් 1 ඉඳන් 10ට වගේ තියෙන ප්‍රශ්න හරි ලේසි. ඒ ටික ඉස්සල්ලා කරන්න. ඊළඟට තියෙන ප්‍රශ්න 11 ඉඳන් ටික තියෙන ටික සාමාන්‍යයෙන් සංකීර්ණ ප්‍රශ්න. එතකොට ඒ ටික පොඩ්ඩක් තියලා අර ලොකු හැලි වගේ තියෙන දේවල් තියෙනවනේ රචනා වගේ. ඒ වගේ ප්‍රශ්න ටිකක් තියලා ඔයා ටිකක් යන්න ලේසිවල් ප්‍රශ්න වලට. දැන් අවසාන ප්‍රශ්න 10 ගත්තොත් ඒක ලේසි. මොකද ආර්ථික වර්ධනය හා සංවර්ධනයෙන් අහන්නේ ඒ ප්‍රශ්න ටිකක් ලේසි වාට කරන්න. එතකොට ඒවා ටක් ගාලා කරලා ලේසිම ටික මුලින් කරනවා. ඊළඟට ටිකක් අමාරු ටික ඊළඟට. හොඳටම අමාරු ටික අන්න අවසානට කරනවා. අන්න එහෙමයි අපි පේපර් එකක් කරන්නේ. එහෙම ඔයා MCQ පේපර් එක පැය දෙකක් ඇතුළත ඉවර කරගන්න. ඒක තමයි අංක 1. හරි MCQ පේපර් එක පැය දෙකක් ඇතුළේ කරලා ඊට පස්සේ ඒ වෙලාවෙම ඔයා මාකින් ස්කීම් එකක් හොයාගෙන දැන් මාස්ටර් ගයිඩ් එකේ නම් උත්තර තියෙනවා. ඒ උත්තර ටික හරියට බලාගෙන හරිද ඒවා වැරදිව වෙනම ඔන්න ඔයාම බලා ගන්නවා මේක කීයක් හරිද මේක කීයක් වැරදිද කියලා. එහෙම කරගෙන ගිහිල්ලා එතන වැරදෙන මොනවා හරි තියෙනවා නම් අන්න වැරදුනේ ඇයි කියලා තව පැය දෙකක් අරගෙන වැරදුනේ ඇයි කියලා හොයන්න. මේ ප්‍රශ්නේ ඇයි මෙහෙම වැරදුනේ. අන්න එහෙම කරලා ඒ විදිහට දැන් දවස් 8ක් එක දිගට පළවෙනි දවස් 2018 ඊළඟ 2019 එහෙම දවස් 8ක් යනකම් මේ වටේ පළවෙනි වටේ යනවා. ඊට පස්සේ දැන් 8 වෙනිදා වෙනකොට ඔන්න දැන් අවුරුදු 18 ඉඳන් 25ටම කරලා ඉවරයි. ඊළඟ දවසේ එනකොට ආපහු 18 අර පේපර් එක කරනවා. එතකොට මේ පේපර් එක කරනකොට ආයෙ අර විදිහමයි පැය දෙකක් ඇතුළත කරලා එතනත් වැරදෙනවා නම් එතන බලන්න සමහර වෙලාවට කලින් හර ගියපු ඒවා වරදිනවා. නැත්නම් සමහර කලින් වැරදුනේවා ආයෙ වරදිනවා. අන්න එහෙම වැරදිනවා නම් ඒවා ස්පෙෂල් බලන්න. ඇයි වැරදුනේ කියලා. ඊළඟ දේ තමයි කිසිම වෙලාවක උත්තර පත්‍ර මේ පේපර් කරනකොට බලන්න එපා. අන්න 2018 ආයෙ බලනවා ආයෙ ධර්ම ආයෙ විදිහට ආයෙ ඊළඟට ඒ විදිහට මේ මාසෙම දවසකට පේපර් එකක් අනිවාර්යයෙන්ම විෂය තුල කෙරෙන්න ඕනි. එහෙම කෙරුණොත් තමයි ඔයාගේ ඇතුලේ තියෙන දේවල් ඇතුලේ තියෙන දැනුම එළියට ගන්න. එක්සෑම් එක ලඟ වෙනකොට ඔළුවට දාන ප්‍රමාණය නෙමෙයි වැඩි කරගන්න ඕනේ. ඔළුවේ ඇතුලේ තියෙන දැනුම තමයි ඔයා චෙක් කරගන්න ඕනේ. චෙක් කරනවා කියලා කියන්නේ පේපර් වැඩිපුර ලියන්න ඕනේ. එතකොට තමයි ඔයාට හරියට මේ කියන දේවල් අවබෝධ වෙන්නේ සහ සැටිස් වෙන්නේ. ඔයාට බයත් ඇරෙනවා එතකොට මේ ප්‍රශ්න වල මේක දැන් MCQ පේපර් එකට මම වැඩි බර තැබීමක් තියන්නේ විභාගේ රෑන්ක් එක තීරණය කරන්නේ මේ MCQ පේපර් එක. ඒ නිසා රචනා පේපර් එක ඊට අමතරව ඔයා එක්තැනදී දවල් වරුව වෙන්න පුළුවන් උදේ වරුව වෙන්න පුළුවන්. ඔයාට කැමති ටයිම් එකක් දාලා ඔයා කැමති ප්‍රශ්න පහ දැන් මම කියන දෙවෙනි කොටසේ අපි ප්‍රශ්න පහින් තෝරගන්න ඕනේ. එතනදී එක්ස්ට්‍රා එකක් තියාගන්න. ඒක තියාගෙන ඔයා කැමති ප්‍රශ්න පහක් දවසක් ඇතුළත පැය 3ක් දාලා ඒක ලියලා දාන්න. ඒක දවස් දෙකකට සැරයක් පුළුවන් නම් කරන්න. නැත්නම් දවසින් දවස කරන්න පුළුවන් වඩාත් හොඳයි. දැන් තියෙන කාලයත් එක්ක දවස් දෙකකට සැරයක් අර ඔයා කැමති ප්‍රශ්න මේ වැඩපිළිවෙලට අමතරව කැමති ප්‍රශ්න පහ ඔයා තෝරගෙන 2018 ඉඳන් අදාළ 25 වෙනකන් සීලුම් ප්‍රශ්න ටික කතා කරලා ඉවර කරලා දාන්න. ඊට අමතරව දැන් මගේ Econ 1 කියන YouTube channel එකේ ඔයාලට මේ 2018 ඉඳන් සීලුම පාස් පේපර් ප්‍රශ්න සම්පූර්ණයෙන්ම කතා කරනවා. කොහොමද මේවා උත්තර ගන්නේ කොහොමද හිතන්න ඕනේ මේ හැමදේම කියලා දෙනවා. එතකොට එතනින් තව ඔයාට මේකේ වාසියක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ කොහොමද එන්නේ මේක කොහොමද හැදෙන්න ඕනේ මේ කියන දේවල් ටික ඔයාට එතනදී බලා ගන්න පුළුවන්. එහෙනම් මේ කියන වැඩපිළිවෙලට ගියොත් ඔයාට අනිවාර්යෙන් මේ තුනක් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම ඊළඟට කියලා දෙන්නම් එක්සෑම් එකට දවස් 5ක් තියෙද්දි කොහොමද ඔයා එකක් ගන්න වැඩ කරන්න ඕනේ කියලා. එහෙමම මම ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට ඒ ටික කියලා දෙන්නම්. දැනට හොඳට මතක තියාගන්න අවුරුදු 8ක පාස් පේපර් ටික කරන්න කලින් දවස් 4ක් හෝ 5ක් දාලා සම්පූර්ණයෙන්ම විභාග ඒ අදාළ විෂය කාරණා ටික හොඳට පාඩම් කරලා ඉවර කරගන්න. ඔක්කොම පාඩම් කරන්නේ නැතුව ඔයාලට පේපර් කරන්න බැහැ. මේ වෙලාවේ ඔයාගේම නෝට් ඕනේ නැහැ. ඔයාගේ යාළුවෙක්ගේ හරි කොහොම හරි මගේ පන්තියන හරි කොහොම නෝට් එකක් ඔයා හොයාගෙන යාළුවෙක්ගේ ෆොටෝකොපි ටිකක් හරි ගහගෙන ඒ ටික හරියට බලාගෙන කොහොම හරි විෂය කොටස් ටික ඉවර කරගන්න. එතනින් එහාට පුළුවන් ඔයාට අදාළ පාඩම් වලට අදාළව ඒ කොටස් ටික හරියට බලාගෙන එතකොට පේපර් එකක් කරන්න අවශ්‍ය කරන දැනුම තියෙනවා. සමහරක් ඒවා තියෙනවා තියරියෙන් පේපර් අල්ලන්නත් පුළුවන් නැත්නම් පේපර් වලින් තියරි අල්ලන්නත් පුළුවන්. ওই දෙකම මෙතඩ්. ඒ නිසා සමහර ළමයි ওই දෙකම දෙකෙන් එක ක්‍රමයක් කරනවා දෙකම කරනවා. ওই දෙකෙන්ම වෙන්නේ වාසියක්. හරි වගේ රිසල්ට් එක අප් වෙන එක තමයි ওই දෙකෙන්ම වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් පේපර් වලට බර තියලා වැඩ කරන්න. හරි අපි ඊළඟ සැරේ හම්බෙමු කොහොමද දවස් 5ක් ඇතුළතදී මේ වැඩ කරන්න ඕනේ කියලා. එහෙනම් හැමෝටම